තෙරුවන් සරණයි. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිට රුවන්වැලි සයරදුන් වහන්සේගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් නිරාවරණය නමින් අපි අලුත් වැඩසටහනක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන්නේ. අනුරාධපුර සුද්ධ නගරයේ මූලික කරගෙන මේ සමාරම්භක වැඩසටහන අද දවසේදී අපි සිද්ධ කරනු ලබන්නේ බුදුරජාණන් වහන්සේගේ ආගමනය, ඒ වගේම ලංකා ඉතිහාසය, ශාසන ඉතිහාසය, බුදුරජාණන් වහන්සේගේ ලෝක පහළ වීම මුල් කරගෙන මේ වැඩසටහන අපි දීර්ඝ වශයෙන් සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන්නේ විවිධ අවස්ථාවන් මූලික කරගෙන. ඒ වගේම ලංකාවේ ගොඩනැගිච්ච ජන ජීවිතය බුදුදහමේ ආభాසය ලැබමින් කොහොමද විකාශනය වුණේ කියන කාරණාව පිළිබඳව වැඩසටහන් මාලාවක් තුලින් කතා කිරීමටයි අපි බලාපොරොත්තු වන්නේ. ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේදී බෝසතාණන් වහන්සේ ලෝ පහළ වුණ සමාජය පිළිබඳව මූලිකව අපි ආරම්භයේ කතා කිරීමට බලාපොරොත්තු වන්නේ සිද්ධාර්ථ කුමාරෝත්පත්තියේ ඉඳලා. මේ සිද්ධාර්ථ කුමාරෝත්පත්තියේ සිට බුද්ධත්වයේ දක්වා මේ බෝධිසත්ව අවධිය ඒ කාල සීමාව තුළ බෝසත් චරිතය තුලින් අපිට ඒ චරිත කතාවන්ගෙන් සමාජයට ලබාගත හැකි පණිවිඩය, ඉතිහාසය, ඒ වගේම සංස්කෘතිය පිළිබඳව මේ වැඩසටහන තුළ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඊළඟ ආදියර බුද්ධත්වයේ සිට පරිනිර්වාණය දක්වා වූ කොටස අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. බුද්ධ චරිතයේ විවිධ අවස්ථාවන් පිළිබඳව ඒ කතා කිරීමේදී බුදුරජාණන් වහන්සේ 3 වරක් ලංකාවට වැඩම කිරීම අපිට අමතක කරන්න බැරි සිදුවීමක් වෙනවා. උන්වහන්සේගේ ලංකා ගමනේ පිළිබඳව කතා කිරීම, ඒ ලංකා ගමන ගැන කතා කරනකොට බුදුදහමේ බලපෑම ලංකාවට කොයිතරම් සිදු වුණාද කියන වග ඒ අවස්ථාවන්හිදී අපි කතා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ඒ බුද්ධ චරිතය තුලින් ගොඩනැගිච්ච සංස්කෘතිය, ආගමික පරිසරය, සමාජ පරිසරය, දැනුම, ආකල්ප, කුසලතා, අධ්‍යාපනය සහ බුදුන් වහන්සේ බලාපොරොත්තු වන ලෝකෝත්තර සුවයට මේ බුදුරජාණන් වහන්සේගේ 45 වසරක ලෝක ශාසනික සේවාව කොයිතරම් ඉවහල් වුණාද, ඒ ඉවහල් වීම තුල ලාංකීය සමාජයට මොනතරම් බලපෑමක් බුදුරජාණන් වහන්සේගේ ඒ චරිතය තුලින් අපිට ලැබුණාද කියන එක පිළිබඳව මේ වැඩසටහනෙන් කතා කිරීමට ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසුව ලංකා ඉතිහාසය සහ දඹදිව ඉන්දියානු සමාජයේ පිළිබඳව මේ වැඩසටහන තුළින් කතා කරනවා. ප්‍රධාන වශයෙන් අවස්ථා 3කදී පළමු ධර්ම සංගායනාව, දෙවන ධර්ම සංගායනාව සහ තුන්වන ධර්ම සංගායනාවේ ප්‍රතිඵල වශයෙන් සහ ඒ ශාසනික බලපෑම පිළිබඳව මේ වැඩසටහන තුළ වෙනම අපි සාකච්ඡා කරනවා. ඒ වගේම ධර්මාශෝක මහරජතුමාගේ ආගමික, සමාජික, ශාසනික මෙහෙවර තුලදී එතුමා ලංකාවට දක්වන ලද විශේෂ අනුග්‍රහය පිළිබඳව මේ වැඩසටහනේදී අපි කතා කිරීමට බලාපොරොත්තු වෙනවා. ශාසන මාමකත්වය, නොදුටු මිත්‍රත්වයේ පදනම් කරගෙන ලංකා ඉතිහාසය සම්බන්ධව ඉන්දියානු රාජ්‍ය තුල ගොඩනැගිච්ච ඒ යහපත් වූ ආකල්ප කෙලෙසද කියන වග මේ වැඩසටහන තුළින් දීර්ඝ වශයෙන් අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ සමගම මේ වැඩසටහනේ තවත් එක් පැත්තක් වෙනවා සම්බුද්ධ පරිනිර්වාණයේ සිට විජය රජුරුවන්ගේ ආගමනයේ විජයාවතරණය මුල් කොටගෙන එතෙන් පටන් පණ්ඩුකාභය රජතුමාගෙන් අනුරාධපුර රාජධානිය ආරම්භ වෙනවත් සමගම ඇතිවෙච්ච ඒ ඉතිහාසයේ රාජාවලිය කොළඹ යුගයේ දක්වාම වර්තමානයේ ශ්‍රී ජයවර්ධනපුර යුගයේ දක්වාම මේ ලංකාවේ ඉතිහාසය අනුරාධපුරයේ සිට නිරිත දිගට සංක්‍රමණය වීම සහ ලංකා රාජ්‍යයට ඇති වුණ විවිධ
පරසතුරු වූදුරු ඒ බලපෑම් මූලික කොටගෙන අපේ ජන ජීවිතය අඩාල වෙච්ච අවස්ථා. ඒ වගේම අපේ ශාසන ඉතිහාසයට ඇතිවෙච්ච විවිධ බලපෑම්, ලංකා ඉතිහාසයට ඇතිවෙච්ච විවිධ බලපෑම් මේ වැඩසටහන තුළින් අපි කතා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තුන්වැනි ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් වශයෙන් නවරට සසුන් පිහිටවීම මූලික කොටගෙන ධර්මාශෝක මහරජතුමා ගෙන ගිය ඒ ශාසන ව්‍යාප්ත වැඩසටහනේ ප්‍රතිඵලයක් වශයෙන් මහින්දාගමනය සිදුවන්නට යෙදුන ලංකාවට. ඒ ලංකාවේ මහින්දාගමනය පිළිබඳව දේවානම්පියතිස්ස යුගයේ සිට වර්තමාන යුගයේ දක්වාම ශාසනික නවෝදය, ශාසනයේ ව්‍යාප්තිය, ශාසනය කොහොමද ලංකාව පුරා පැතිර ගියේ කියන මේ ඓතිහාසික තොරතුරු පිළිබඳව පුරාවිද්‍යාත්මක වටිනාකම්ද එකතු කරමින්, ඒ වගේම ඉතිහාසගත මූලාශ්‍රවල තොරතුරු එකතු කරමින් මේ වැඩසටහන ඔබට ගෙන ඒමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ශාසනික ඉතිහාසය තුළ ලංකාවේ මිහිඳු හාමුදුරුවන්ගේ වැඩමවීමත් සමග සංගමිත්තා ආගමනය සිදු වුණා. ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ වැඩමවීමත් සමග අපේ පැවතිච්ච සිංහල සංස්කෘතිය බෞද්ධ සංස්කෘතියක් බවට පත් වුණා. අපේ ආර්ථිකය, ඒ වගේම අපේ වාරි කර්මාන්තය, ඒ වගේම කලා ශිල්ප, සංස්කෘතිය, ජනජීවිතය, අධ්‍යාපනය මේ සෑම පැත්තකින්ම මහින්දාගමනයත් සමග නවෝදයක් ඇති වෙන්නට යෙදුණා. මේ ඇති වුණ නවෝදය පිළිබඳව මේ වැඩසටහන් මාලාව තුළින් අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පරසතුරු වූදුරු ලංකාවට ඇති වුණා. ඒ ශාසනයටත් බලපෑවා, ජන ජීවිතයටත් බලපෑවා. ඒ ඇතිවෙච්ච වූදුරු විපත්ති කරදර වගේම අපේ ලංකාවේ විවිධ ස්වභාවික වූදුරු විපත්ති විටින් විට ඇති වුණා. ඒවා කොහොමද අපේ ඉතිහාසයට බලපෑවේ, අපේ ජන ජීවිතයට ඇතුළත් වුණේ කොහොමද කියන කාරණා පිළිබඳව මේ වැඩසටහනින් අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම රාජාවලිය, ඒ රජවරුන් කරන ලද රාජ්‍ය පාලන කාල සීමාවන් තුලදී ඔවුන්ගේ ආර්ථික වැඩසටහන්, ආගමික වැඩසටහන්, සංස්කෘතික වැඩසටහන් සහ ඔවුන්ගේ රාජ්‍ය කාල සීමාව තුළ ඔවුන් ගෙන ගියේ පාලන තන්ත්‍රයන් පිළිබඳව කතා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ විතරක් නෙවෙයි, ශාසනික වශයෙන් අපේ පෞරාණික සිද්ධාස්ථාන පිළිබඳව මේ වැඩසටහන ඇතුලේ අපි කතා කරනවා. ඒ කතා කිරීමේදී ඒ සිද්ධාස්ථාන ගොඩනගන්න මූලික වෙච්ච පදනම් වෙච්ච කරුණු කාරණා සහ ඒ තුල ඇතිවෙන ඓතිහාසික පුරාවිද්‍යාත්මක වටිනාකම් පිළිබඳව මේ වැඩසටහන තුළින් දීර්ඝව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. එසේම අපේ සංස්කෘතික අංග පිළිබඳව විකාශනය වුණේ කොහොමද, බුදුදහමේ ආభాසයෙන් අපේ සංස්කෘතිය, කලාව, අධ්‍යාපනය, විකාශනය පිළිබඳව මේ වැඩසටහන තුළ සාකච්ඡා කරනවා. ඒ වගේම ලක්දිව විවිධ ක්ෂේත්‍රයන් තුළ ප්‍රබෝධයන් නැති වුණ යුග ගණනාවක් තිබෙනවා. ඒ සියල්ලක් පිළිබඳව මේ වැඩසටහන තුළ කතා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒත් සමගම අපි ශාසනික වශයෙන් සමාජීය ආගමික සේවාවන් කතා කරනකොට කර්මාන්ත පිළිබඳව, විශේෂයෙන් වාරි කර්මාන්තය, ඒ වගේම කෘෂි කර්මාන්තය සහ මේ රටේ තිබුණා ලෝකයේ පුදුමයට පත් කරන, ලෝක විමතියට පත් වෙන විවිධ වූ නිර්මාණ තිබුණා අපේ රටේ වැසියන්ගේ හැකියාවන්, කුසලතාවයන්. උදාහරණයක් ගත්තොත් සීගිරියේ ජල තාක්ෂණය අදටත් අපිට විස්මිත නිර්මාණයක් වෙනවා. ඒ වගේම කලාවැවේ සිට තිසාවැවට ජලය ගෙනියන යෝධ ඇලේ නිර්මාණය අපේ විස්මිත නිර්මාණයක් බවට පත් වෙනවා. මේ වගේ නිර්මාණ සමූහයක් ලංකා ඉතිහාසය තුළ අපිට හමු වෙනවා මේවා පිළිබඳව. ඒ වගේම පුරාවිද්‍යාත්මක වටිනාකම් ඇති අපේ ඉතිහාසයට අනන්‍යතාවයක් එක් කරන විවිධ වූ ස්ථාන පිළිබඳව මේ වැඩසටහන තුළ අපි දීර්ඝ වශයෙන් කතා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ නිරාවරණය කියන අරමුණින්ම අපි අපේක්ෂා කරන්නේ මේ නිවැරදිව අපේ රටට මේ වන විට ඇති වී තිබෙන විවිධ දුර්මත තිබෙනවා. ඉතිහාසය, ඒ වගේම
ශාසන ඉතිහාසයේ ලංකා ඉතිහාසයේ විතරක් නෙමෙයි ඉන්දියානු ඉතිහාසයේ බුදුදහමේ ආభాසය සහ ඒ පෝෂණය බුදුන් වහන්සේගේ ලෝ පහළවීම සහ බුදුන් වහන්සේගේ චරිතය හා බුද්ධ ශාසනය වටා ඉන්දියානු සමාජය තුළ ගොඩනැගිච්ච ඒ ඓතිහාසික පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර සහ තොරතුරු පවා වැරදි විදිහට නිර්වචනය කරමින් ලංකා ඉතිහාසය තුළ ඓතිහාසික පුරාවිද්‍යාත්මක වටිනාකම් සහ තොරතුරු මූලාශ්‍ර ලිඛිත සහ පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර තිබියදී පවා ඒවා වෙනස් කරමින් අද දුරුමත මේ සමාජය තුළ බොහෝ සෙයින් පැතිර යනවා. ඒ දුරුමත දුරු කිරීම අපේ අරමුණක් වෙනවා මූලික වශයෙන්. ඒ වැඩසටහන් කිරීමේදී අපි පුරාවිද්‍යාව හා ඉතිහාසය පිළිබඳව විවිධ මහාචාර්යවරු ඒ වගේම ආචාර්යවරු ඒ පිළිබඳව හසල දැනුමක් ඇති විද්වත් මණ්ඩලයක් සහභාගී වෙනවා. ඒ සහභාගී වෙන විද්වත් මණ්ඩලයට සහ කාර්ය මණ්ඩලයට මේ වැඩසටහන දීප්තිමත්ව කරගෙන යන්නට ශක්තිය ධෛර්යය වාසනාව ආශිර්වාදය ලැබේවා. අද දවසේදී අපි මේ සමාරම්භයේ සනිටුහන් කරන අවස්ථාවේදී අපි ප්‍රාර්ථනා කරනවා මේ නාලිකාවේ සියලුම දෙනාටත් තමන්ගේ අපේක්ෂාවන් ඉෂ්ට කරගන්න සිද්ධ කරගන්න සඵල කරගන්න තුනුරුවන්ගේ සරණ ආශිර්වාදය ලැබේවා. උතුම් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ මහා සෑරදුන් වහන්සේගේ අටමස්ථානයේ ආශිර්වාදයෙන් බෙලෙන් දීප්තිමත් ප්‍රබුද්ධ වැඩසටහනක් ලෙසින් මේ නිරාවරණයේ වැඩසටහන තව තවත් ජනතාව අතර දැනුම ආකල්ප කුසලතාවයන් ඔප්නංවමින් ඉදිරියට ගෙන යන්නට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවායි කියන ආශිංසනයේ ප්‍රාර්ථනා කරමින් හඳුන්වා දීමේ වැඩසටහන මෙම් සමාප්ත කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.